සුබ මොහොතක් කියන්නෙම සතුටක්. හැමෝම හැම තප්පරයම බලන් ඉන්නේ ඒ සතුට උතුරනකං. හැබැයි සතුට අපිව හොයාගෙන එන්නේ නෑ. අපි සතුට හොයාගෙන යන්න ඕනේ. ඒකට කැපවෙන්න ඕනේ. ඒකට අවශ්‍ය පරිසරය හදාගන්න ඕනෙත් අපි. එක පුද්ගලයකුට වඩා අපිට පිරිසක් විදියට එකතු වෙන්න පුළුවන් නම් ඕනෙම වෙලාවක දරාගන්න පුළුවන් ශක්තිය වැඩි. එතකොට එක තැනකින් වැටුනත් තව තැනකින් ඔසවා තබන්න පුළුවන් හයියක් තියෙනවා. එක පැත්තකින් නෙවෙයි හැම පැත්තකින්ම පොඩි හරි දෙයකින් හැමෝම මේ වැඩේට එකතු වෙනවා. මේ හැමෝගෙම හයියත් එක්ක දැල්වෙන්න පටන් ගන්නේ සතුටේ ආරම්භයයි. හැබැයි අපිට ඉවසන්න වෙනවා. හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න වෙනවා. සමහර තැන්වලදී අපි හිතන විදිහම වෙන්නේ නැති වෙයි. වැටෙන්න එපා. ආයෙත් පටන් ගන්න. ඔක්කොම ඉන්නේ අපිත් එක්ක කියලා දැනෙනකොට ඒක ලොකු හයියක්. හැමෝම ලෑස්ති. මේ මොහොත එනකන් තමයි මග බලාගෙන හිටියේ. මේ හැමෝගෙම ශක්තිය අවසාන වෙනකම්ම අල්ලන් හිටිය එකේ ප්‍රතිඵලය. කවුරුත් පස්සට ගියේ නෑ. අත්හැරියේ නෑ. හැමෝගෙම හිත්වල තිබුණේ සතුට විතරයි. උතුරන්නේ එක දිගට හිත් පෙරෙනකම්ම. ප්‍රයිම් එක්ව ගොඩනැගූ සතුට සදාකාලිකයි. ප්‍රයිම් ගෲප් සතුට උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා.